මේකට කියන දරුවනේ කෝබ්‍රා කේව් නැත්නම් නයිපෙන ගුහාව. මේ තියෙන පිහිටි ගලෙන් කැඩිච්ච කෑල්ලක් මෙතන මම දන්නේ නැහැ view එක ඔයාලට පේනවද කියලා. මේ කැඩිච්ච කොටස අපිට පේන්නේ ණයගේ පෙනයක් වගේ. එතකොට මේ තියෙන ගුහාවේ තියෙන විශේෂත්වය තමයි මේක ඇවිල්ලා ප්‍රාග් ආරාමීය යුගයට අයිති වෙන ගල්ලෙන් ගුහාවක්. මේකේ තියෙනවා චිත්‍ර ප්‍රාග් ආරාමීය යුගයට අයිති චිත්‍ර. එතකොට තවත් වැදගත් දෙයක් තමයි ප්‍රාග් ඓතිහාසික යුගය ගැන කතා කරනකොට අපි කතා කරා සීගිරිය අලිගල, සීගිරිය පොතාන මතකයි නේද? එතකොට ප්‍රාග් ඓතිහාසික ඇටසැකිලි හම්බෙච්ච තැන මෙතන තියෙන සුවිශේෂීත්වය තමයි පුතේ මේ නයිපෙන ගුහාවේ ඉදිරියේ අපිට ප්‍රාග් ඓතිහාසික මානවයාගේ මානව ඇටසැකිලි 9ක් හම්බ වෙලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතන ස්ථානයේ කැණීම් කරනකොට ඇටසැකිලි 9ක් හම්බුණා කියලා කියන්නේ අපිට හිතන්න පුළුවන් සමහර විට මේ සීගිරියේ ආරාමික භික්ෂුන් වහන්සේලාගේ සොහොන් කොටක් මෙතන තියෙන්නට ඇති කියලා. ඒක තමයි මෙතන තියෙන කෝබ්‍රා කේව් එකේ තියෙන විශේෂත්වය.